vlog එක ඇවිල්ලා වෙන්න මෙතනින් පටන් ගන්නෙ. දැන් වෙලාව 8:50යි. ගොඩාක් සීතලයි මෙහෙට. ඉතින් අපි අද ආවේ හෝටම් ලේන්ස් වල අවුරුදු 12කට වරක් පිපෙන නෙළුමල් වසන්ත බලන්න. ඉතින් ආලත් යන් අපිත් එක්ක නෙළුමල් බලන්න. මේ දින්න ওই ස්ටේෂන් එක. මේ ට්‍රීල් එක තමයි අපි යන්නේ. හෝටන් ප්ලේස් වල යන්න 2500ක් ගන්නවා. අපි ගිහින් දාලා එක්කන් එන්න 5000ක් ගන්නවා. එයාලා ඉන්නවා එතන. අපි ඇවිදලා කරලා එයාලට කෝල් එකක් දෙන්න තියෙන්නේ. අවුලක් නැහැ ඉතින් ලාභයි. අපි එහෙනම් යා. අපි හෝටන් ප්ලේස් වලට යන්න ඕනේ මෙතනින් උඩ පාරේ. මේ දින ස්ටේෂන් එක. ප්ලේස් එකට ආවා. මෙතනින් තමයි ටිකට් ගන්න තියෙන්නේ. අපි තව යනවා ඉස්සරහට රීල් එකේ. බලමු ටිකට් ප්‍රයිස් එක කීයද කියලා. කෙනෙකුට 400 වෙන්නේ වාහනයකට එක්ක එඩිෂන් තව කිව්වා. බයික් වලට වගේ 25ක් අනිවාර්යයෙන් මෙතන ට්‍රේල් එකේ ඉඳලා 13ක් අපිට ගන්නවා. එතන ඉඳන් පයින් තමයි යන්න තියෙන්නේ. මෙතනින් අපිට බෑග් තියලා යන්න පුළුවන්. බෑග් එකකට රුපියල් 50ක් ගන්නවලු. පිටි බෑග් එකම ගෙනියන්න දෙන්නේ නැහැ මේක ඇතුළට. ඒ චූටි ටොපි කොලයක්වත් ගෙනියන්න බෑ. ඔව් ඒක මොකලා? මේක හොඳයි. මෙයා නිකන් මෙයා වගේ නේද? ඒ ඕනේ. මොකද්ද? අය වෙනකන් ඉතරයි. ඔන්න මෙතෙන්දී අපි බෑග් චෙක් කරනවා. ටිකට් එක චෙක් කරනවා. අපි එහෙනම් ඇතුළට ගිහින් ඉන්න.
එහෙනම් අපි ඉස්සෙල්ලාම බේකස් සැල්ලට බේකස් ඔව් දෙකෙන් පස්සේ රාහු කාලේ එනවලු බේකස් සැල්ලයි පුංචි ලෝකාන්තයයි පෙන්වන්න බැයිලු. ඇත්තට මේ ජූඩි මල් හෙන ගොඩක් තියෙනවා. බෝතලේ හෙළුවෙන් වගේ යාළුවනේ. නෑ මාරම ලස්සනයි. ඕ කාලෙකින් අහලත් නැති හින්දා නාන්නේ. යා ලස්සන්ට ගන්න ආයෙ වතුරක් ඒව ගන්න ළඟට යන්න ඕනේ කිනේ වතුර ටික ළඟ ඉරබායලා තිබ්බට ඌල්ලයක් තියෙනවා මුතු ඌල්ලයක්. මේ තියෙන්නේ රත්මල් ගස් නේද? මහා රත්මල්. මේකට මේවා මේක විතරයි ආවෙන්නේ. මෙන්න තියෙනවා ඒ ලස්සන පාර. මුදුම වයිබ්බයක් තියෙන්නේ. මේ ඒ ඇස්සේ චූටි හැමදාම වතුර තියෙනවා. ඔව් මෙතනින් තමයි මේ මහවැලි ගඟ පටන් ගන්න. මෙතනින් තමයි මහවැලි ගඟ පටන් ගන්න. බොරුවක් කියවේ. අන්දෙක විතරයි පොඩ්ඩක් අඩු. ඕ ගෝනෙක්ම තමයි. මම නෙවෙයි ඔයා. මේ පාර හරිම ලස්සනයි. ඕ මේ පාර කොච්චර විද්දත් මේ එපා වෙන්නේ නැහැ. මේ මාල් බලන්නකෝ. මේ ලස්සනයි. මල්ලන් ඉච්චර කියන තරම් ලස්සන නෑ මෙයා මේ බුරු කියන්නේ. මේ කෙල්ලන්ට මල් දැක්කම ආසිතින් කොල්ලන්ට මල් ගැන අපි අර ට්‍රීවිල් එකේ ආවේ කෙනාගේ නම්බර් එක දාන්නම් අපි. එයාගේ නම පැටියා. හරිද? එයාට ලොකු කන්ටැක්ට් එකක් තියෙනවා මේ පැත්තේ. ඒ කියන්නේ ඔහිය ස්ටේෂන් එකෙන් බැස්සාම ස්ටේෂන් එකට ඉස්සරහ තියෙන කඩේ එයාලගේ. පැටියා කඩේ. හරිද? ඊට පස්සේ ඔව් අවුරුදු 15ක් හයර් කරනවා. ඒ කියන්නේ දැන් අපිට දැන් ආයි පයින් යන්න බැයි නම් අතෙන් ගිහිල්ලා සිකියුරිටි හරි කාට හරි කිව්වොත් පැටියට කෝල්ලයක් කරන් දෙන්න කියලා. එයාලා පැටියා කියන්නේ ආයේ රියල් වැඩෙක්. හරි හොඳ අයියාගෙනේ ඕන දවයක් ගත්ත හැකි. ඔයාලත් එනවනම් එයාව කන්ටැක්ට් කරගන්න.
පාර ලස්සන පාර දෙකට බෙදෙනවා. ඔයාලට පේනවනේ. පුංචි ලෝකාන්තයට මෙහෙන් තියෙනවා 2.1 කිලෝමීටර්. ඔව් ඔක්කොම එකයි. ඉස්සෙල්ලා බේගස් ඇල්ලට යන්න ඕන මේ පාරෙන් යන්න පුළුවන්. පුංචි ලෝකාන්තයේ ඉස්සරහට ඔව්. අපි කොයි පැත්තෙන්ද යන්නේ? අර කොටි කම්මක් කරන්න ඕනේ. මෙන්න කොටියක් හම්බුනොත් කරන්න ඕන දේ. දුවන්න එපා. කොටියා පිටුපස හැරෙන්න එපා. කොටියා ගමන් මඟ අනස් කරන්න එපා. බ්ලා 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 එච්චරයි. මාරම ලස්සනයි. කොටි වතුර දුන්නේ මෙතන ඉඳුමේ. විය බොරු කියන එක ඇති දැන්නේ. ඒකයි මේ කළුවරට හදලා තියෙන්නේ. මන් දන්නවා මේක. ෆොටෝ එකක් ගන්න එකේ. මෙතන ඉඳන් ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන්. උත්තර තඹුරුමාර බෑග් එකක්. ඒකට යන්න පුළුවන් ආරේ. පාටි දීපිලා. ඔව්. තමයි. මේක සල්ලි යන්න. ෆොටෝ එකක් ගන්න. Yay! Woo! ඔන්න කොහෙ ගියත් ඕක තමයි දන්නේ. මෙන්න මෙයා මොකක්ද කියන්නේ? ඒ වුණාට කිදිද්දීම නෑ. මේ වතුර මාරම ක්ලීන්. බේගස් ඇල්ල ළඟ ළඟම ඉන්නේ. ඇල්ලේ සද්දේ හොඳට ඇහෙනවා මෙතනට. මේ පාර හරියන්නේ ගොම්ම වගේ.
වතුර ගත්තේ ඔන්න අපි මේ පුංචි ලෝකාන්තය සුදු මේ පුංචි හරි ලොකු හරි ලෝකාන්තය ළඟට ඇවිල්ලා තියෙන්නේ පට්ටම් මානසි මේ බේනානේ වාර දුරක් ආවා කකුල් දෙක නිකන් නෑ වගේ Then down a due bell monkey. What are you? Nana, see the luck in honey. Never like it. Never like a kai pie. 1 minute. No, minute. Okay.
නෑ විද්ද තමා නේද ගොඩක් හැබැයි හිතට ටයිම කෙතුරු වෙලානේ සත්තු හම්බුන්නේ නෑ බෑ. ඔව් තව ටික කවස් වෙද්දි තමයි දැන් සත්තුනේ මිදුමත් උන්ට වැටුණා සත්තුවල නිමාඩු. පුංචි ලෝකාන්තේ. මෙතනින් බිමට බැන්නොත් මැරෙනවලු. අර උඩට අපි යන්නේ කපුල් රිදෙනවා නේ. ජලාශයේ මොකද්ද දන්නේ? නම දන්නවනම් ඔයාලා කියන්න. යා. අපිට බෙට්ටක් හම්බුණා කුටීගේ මේ කොල්ලවන සතෙක් යන්න බැරි අපි ඔහිය ස්ටේෂන් එකෙන් 9:00 විතර පිටත් වුණේ ට්‍රිවිල් එක ආවේ ඊට පස්සේ හෝටල් ප්ලේන්කේ එන්ට්‍රන්ස් එක ඊට පස්සේ බේකර්ස් ඇඟ ලෝකාන්තය ඊට පස්සේ පුංචි ලෝකාන්තය ඒ ඔක්කොම බලලා ඉවරුණා 2:10ක් වගේ කියන්නේ ඒ කිසි කලබලයක් නැතුව මේක ෆොටෝස් ගහලා වීඩියෝස් අරගෙන එහෙම ඔක්කොම කරගෙන දැල්වා දැන් වෙලාව 2යි කාලයි දැන් අපි පුංචි ලෝකාන්ත කොහ කරන් ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ දැන් ළඟයි ආයේ සිස්ටර් ළඟ ඉතින් මේ වීඩියෝ එක බැලුවා ඔයාලට මේක හොඳයි කියලා හිතනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. එහෙනම් ජය වේවා. බයි. දෙන්නෙක් ඉන්නා. නිය මිනිස්සුන්ට බය නැහැ. තුන් දෙනෙක් ඉන්නවා.